මීළඟ ගීතයට කලින් අමරදේවේනි මේ සංගීතය පිළිබඳ පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් අපි බටහිර රටවල දකිනවා. ඒ වගේම උත්තර ಭಾರತೀಯ හින්දුස්තානි සංගීතයේ නව ප්‍රවණතාවල දකිනවා. විවිධ ගීතවල අලුත් versions. මේ versions කියන එකට මොකක්ද හොඳ සිංහල වචනේ? අලුත් වේශයන්. අලුත් රීතියක් එනවා. ඔව්. දැන් මේ ඊළඟට කියන්න යන ගීතෙත් හැබැයි versions කීපයක් තියෙනවා විශ්වවිද්‍යාලවල හැදුණු. මේකේ තියෙනවා පේරාදෙනිය version එක කියලා එකක්. මේ පේරාදෙනිය ශිෂ්‍යයන්ට මේ ගීතය ගායනා කරන අවස්ථාවේ ඔවුන් මේ ගීතය පිළිබඳ නොයෙක් අදහස් දක්වා මේ සුනිල් සරත් පෙරේරා ලියු ගීතයක් මේ. පෙරදිනක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා කියන එක. ඉතින් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේ අලුත් දේ නිර්මාණය කරනවානේ. ඔවුන් මේකට තව ගීතයක් හදලා තිබුණා. මේක තමයි මේ පෙරදිනක මා පෙම් කළ හැතිරිය. තව එකක් දක්කනවා කියලා. මගේම කලිසම ගජයට ඇඳගෙන ඌ තව මොඩ් වෙනවා. සර් මේක කැලණිය version එකකුත් තිබුණා. කැලණිය version එකකුත් තිබුණා. කැලණිය විශ්වවිද්‍යාලේ. කැලණියේ මේ තවත් version එකක් තියෙනවා ඒකේ. පෙරදිනක මා පෙම් කළ යුවතිය රටකජ විකුණනවා. මගේම ලියුමක් ගොටුවක් ගහලා රටකජු මට දෙනවා. රටකජු කන්නද ලියුම කියන්නද මගේ හිත විමසනවා. මගේම ලියුමේ මොනවා බලන්නද මම රටකජු කනවා.